හරි. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. මේකෙදි ඔයාලා ඉස්සර වෙලා මේ තියෙන හැල්ල කියවන්න එපා දරුවනේ. ඔයාලා කියවන්න ඕනේ ප්‍රශ්නය අහලා තියෙන එක. බලන්න පළවෙනි ප්‍රශ්නය. එකේ අයන්න සමාධි විසින් ආරම්භ කරන ලද ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද? ඔයාලා දැන් තමයි යන්න ඕනේ අර හැල්ල කියවන්න. හරිද? බලන්න වෘත්තීය පුහුණු ආයතනයේ අත්කම් නිර්මාණ පිළිබඳ පාඨමාලාවක් හැදෑරු සමාධි 75000ක තමයි ඉතුරුම් භාවිතා කරමින් ගෙදර තිබුණු සල්ලි භාවිතා කරමින් සමාධි අත්කම් නමින් 1 දින ව්‍යාපාරයක් සංචාරක ආකර්ෂණ ඇති ප්‍රදේශයක ආරම්භ කරන ලදී. මට කියන්න මේ ව්‍යාපාරයේ අයිතිකරුවෝ කී දෙනාද ඉන්නේ? එක් අයිතිකරුවෙක් විතරයි ඉන්නේ. ඒක නිසා අපි කියනවා සමාධි ආරම්භ කරලා තියෙන දරුවෝ තනි පුද්ගල ව්‍යාපාරයක්. තනි පුද්ගල ව්‍යාපාරයක්. හරිද? මේකේ හදිසියව අයිතිකරුවෝ දෙන්නෙක් හිටියනම් එහෙනම් කියනවා අපි මේකට හවුල් ව්‍යාපාරයක් කියලා. හරිනේ? ඒතර මෙතන උත්තරේ වෙන්න ඕනේ තනි පුද්ගල කේවල සමී ව්‍යාපාර. එම ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසි දෙකක්. ඕගොල්ලෝ දන්නවා දරුවනේ ඔය ව්‍යාපාර සංවිධාන ගත්තට පස්සේ අපිට වාසි අවාසි අනිවාර්යයෙන්ම අහනවා යම් තැනකදී. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔය තනි පුද්ගල ව්‍යාපාරයක වාසි අපි සංසන්දනය කරන්න ඕනේ ඔය තනි පුද්ගල ව්‍යාපාර පුතා හවුල් ව්‍යාපාරات එක්ක. ඒතකොට අපිට ලේසි වැඩි. මට කියන්න ඔය හවුල් ව්‍යාපාර සහ තනි පුද්ගල ව්‍යාපාර ගත්තට පස්සේ ඇයි තනි පුද්ගල ව්‍යාපාරයක් අපි ආරම්භ කරන්න ඕනේ? එහෙම නැත්නම් වාසි මොනවාද? ඕගොල්ලෝ දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අපිට තියෙන ප්‍රධානම වාසිය තමයි අපිට ලාභය තනිවම භුක්ති විඳින්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අපි කියනවා අපිට ඒක ලාභයක්. හොඳයි. අපි තනියෙන් ලාභව භුක්ති විඳින්න පුළුවන් නම් අපි කියන එක අපිට හොඳ වාසියක්. ලාභය තනියමනේ. හැබැයි හවුලකට ගියාට පස්සේ දරුවා හවුල් ව්‍යාපාරයක ලාභය බෙදිලා යන්නේ. හරිද? ඒක අපිට අවාසියක්. එතකොට පළවෙනි එක ලියන්න. එතකොට ලාභ තනිවම භුක්ති විඳීමට හැකියවීම මේ අපේ සර් කෙනෙක් කල්ටේ වාහනයක් අරගෙන. ඕගොල්ලෝ දන්නවා මිත්‍යේ දරුණක් කිව්වට පස්සේ. මිත්‍යේ දරුවෝ කියනවා කවුද වාහනයක් කරන් දෙන්නේ කියලා උල්පෙන්. මේ දැන් ගත්ත විතරයි උණු උණුවේ ඉන්නේ පුතා. ඒ සර් ගත්තේ කොල්ල එක. මේ හරි. ලාභය තනියම භුක්ති විඳින්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාරයක වාසියක්. ඊට පස්සේ ලාභය තනියම භුක්ති විඳින්න පුළුවන්. මට කියන්න තනි පුද්ගල ව්‍යාපාරයක තීරණ ගැනීමේ පහසුව මොකෝ වෙන්නේ? පහසුවක් තියෙනවා තනියමනේ පුතා. මට මම කැමති වෙලාවක මගේ ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න පුළුවන්. ඒක මට තියෙන වාසියක්. හරිද? ස්වාධීන තීරණ ගන්න පුළුවන්. තීරණ ගැනීමේ පහසුවක් තියෙනවා. හරි? තම පුද්ගලික දක්ෂතාව මත ව්‍යාපාරය දියුණු කර ගන්න පුළුවන්. තේරුණාද? ඒව තමයි තනි පුද්ගල ව්‍යාපාර වල වාසි. හොඳට මතක තියාගන්න. දැන් හතර ලියන්න එකයි අහලා තියෙන්නේ. මම හතරක් කිව්වා. හරිද? ඔහොමම තනි පුද්ගල ව්‍යාපාර වල අවාසියක් කියන්න ඕන. තනි පුද්ගල ව්‍යාපාර වල අවාසියක්. මොනවාද අවාසි? තනි පුද්ගල ව්‍යාපාරවල
හරි තනි පුද්ගල ව්‍යාපාර පුතා ඔය දැන් උත්තර ලියලා බලාගෙන ඉන්න මේක හරි තනි පුද්ගල ව්‍යාපාරයක් හදිසියේ හෝ බංකොලොත් වුණා මට කියන පාඩුව කාත් එක්ක දරා ගන්න වෙන්නේ පාඩුව දරා ගන්න වෙන්නේ තනියම එහෙනම් අලාභය තනියම භුක්ති විඳින්න වෙනවා ඒක අපට අවශ්‍යයි තේරුණාද හරි ඊට පස්සේ ආරම්භක ප්‍රාග්ධනය මොකද වෙන්නේ ආරම්භක ප්‍රාග්ධනය මම තනියෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් නම් පුතා ඒක මගේ සල්ලි විතරයි හිතන්නකෝ මම රුපියල් 10ක් දාලා පටන් ගත්ත ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය 10යි හැබැයි තව මේ වගේ 5 දෙනෙක් හොයාගත්තා නම් මේ වගේ තව 5 දෙනෙක් හොයාගත්තා නම් මට හවුලක් ආරම්භ කරා නම් මොකද තත්ත්වෙ වෙන්නේ එතකොට එක එකාගේ ළඟ තියෙනවා රුපියල් 10 කෑලි 5ක් එතකොට මගේ රුපියල් 10ත් එක්ක රුපියල් 50ක් ආරම්භක ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය වැඩි ඒ හවුලක වාසි තේරුණානේ ඊට පස්සේ මට කියන්න තව තනි පුද්ගලයෙක් අවාසියක් අලාභය තනියම දරන්න ඕන වගකීමක් තියෙනවා වගකීම මොකද වෙන්නේ අපි බාහිර ණය සම්බන්ධයෙන් වගකීම අසීමිතව වැදලා ඉන්නවා ඒක අපට අවශ්‍යයි හරිද නෛතික පුද්ගල භාවයක් තියෙනවද නෑ නෛතික පුද්ගල භාවයක් නෑ අපි හදිසියෙ අපේ ව්‍යාපාරය යම් කිසි ප්‍රශ්නයක් මතුවලා නීතිය ඉදිරියට ගියොත් අපට සිද්ධ වෙනවා උසාවිය ව්‍යාපාරය නෙවෙයි එතකොට වැඩිකරු වෙන්නේ අපි නෛතික පුද්ගල භාවයක් නෑ අඛණ්ඩ පැවැත්මක් නෑ ඒකත් අවශ්‍යයි අයිතිකරුගේ මරණය ගුණමත් වීම හෝ සිහි විකල් වීම වැනි හේතුන් නිසා අපේ ව්‍යාපාරය නැති වෙලා යන්න පුළුවන් එතකොට ඒකත් අපට අවශ්‍යයක් සලකන්න පුළුවන් පැහැදිලිද හරි බලන්න දෙවෙනි ප්‍රශ්නේ සමාධිකේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුද ඒ සඳහා හේතු දක්වන්න කියලා තියෙනවා බලන්න අපි දැන් උඩ ආය ඉතුරු ටික කියාගෙන යමු පාඨමාලාවක් ඇතුළු සමාධි ව්‍යාපාරයක් ආරම්භ කරාලු ලියාපදිංචි කරලා තියෙන මොකක්ද නම සමාධි යත්කම් නමින් මට කියන්න සමාධි යත්කම් නමින් ව්‍යාපාරය ලියාපදිංචි කරා නම් මේ ව්‍යාපාරයේ තියෙන අයිතිකරුගේ සත්‍ය සම්පූර්ණ නමින්ද නැද්ද මේ ව්‍යාපාරයේ තියෙන්නේ අයිතිකරුගේ සත්‍ය සම්පූර්ණ නමින් නෙවෙයි ඒක නිසා මොකද්ද කරන්න ඕනේ ඔයාලා නීතිය මතක ඇති 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතට අනුව ව්‍යාපාරයක් ඒ කියන්නේ තනි පුද්ගලයක් සහ හවුලක අයිතිකරුවන්ගේ සත්‍ය සම්පූර්ණ නමින් තොරව පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කළ යුතුය තේරුණාද එහෙනම් බලන්න දැන් සමාධි යත්කම් ලියාපදිංචි කළ යුතුයි ලියන්න හේතුව දරුවෝ යටින් ඒ සඳහා හේතු අයිතිකරුවන්ගේ සත්‍ය සම්පූර්ණ නමින් තොරව අයිතිකරුවන්ගේ සත්‍ය සම්පූර්ණ නමින් තොරව පවත්වාගෙන යන නිසා අයිතිකරුවන්ගේ සත්‍ය සම්පූර්ණ නමින් තොරව පවත්වාගෙන යන නිසා 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතට අනුව ව්‍යාපාර නාම ආඥා පනතට අනුව එහි නාමය ලියාපදිංචි කළ යුතුය එහි නාමය ලියාපදිංචි කළ යුතුය හරි හරිනේ කතාව ඔය සම්පූර්ණ උත්තරේම තියෙනවා උතන හරි ප්‍රශ්නාංක 2 හරි බලන්න සමාධිගේ ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියින් ලියා දක්වන්නලු ඔයාලට හොඳට මතක ඇති ව්‍යාපාරයක ඔය ව්‍යාපාර පරිසරයක තමයි ඔය ප්‍රශ්න ටික තිබ්බේ ඒ කියන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන ව්‍යාපාරයක් අද ලෝකේ කටයුතු කරමින් ඉන්නකොට විවිධාකාර වූ වෙනස්කම් වලට වාජනය වෙනවා හරිද ඔය වෙනස්කම් අපේ ප්‍රධාන කොටස් දෙකකට බෙදා හරින්න පුළුවන් කොටස් දෙකයි එකක් තමයි අභ්‍යන්තර එහෙනම් අපිට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ බාහිර නම් ඒ සාධක අපිට පාලනය කරන්න බැරි වෙන්න ඕනේ අභ්‍යන්තර පරිසරයෙන් පුතා ශක්තියින් සහ දුර්වලතා ඇතිලා ඒවා අපේ දේවල් ඒ සියල්ලම අපේ අපිට පාලනය කරන්න පුළුවන් නිසා ශක්තියින් සහ දුර්වලතා හැබැයි එතනින් එළියට ගියාට පස්සේ අවස්ථා සහ තර්ජන ඒ ඔක්කොම බාහිර පරිසරය නිසා ඒ එකක්වත් අපිට පාලනය කරන්න බෑ හැබැයි මෙතන අහලා තියෙනවා දැන් අපේ බලන්න
මෙම ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියින් දෙකක්. මට කියන්න අර වෘත්තීය පුහුණු ආයතනයේ අත්කම් නිර්මාණ පිළිබඳව පාඨමාලාවක් තියෙනවා නම් සමාජයට ඒක මොකද්ද? ඒක ශක්තියක්. අන්න ලියන්න දරුවෝ එහෙනම් ශක්තියක් තමයි වෘත්තීය පුහුණු ආයතනයේ අත්කම් නිර්මාණ පිළිබඳව පාඨමාලාවක් හැදෑරීම. වෘත්තීය පුහුණු ආයතනයේ අත්කම් නිර්මාණ පිළිබඳව පාඨමාලාවක් හැදෑරීම. ඒක එක ශක්තියක්. අනිත් ශක්තිය මොකද්ද බලලා මට කියන්න උත්තරේ දාන්න බලන්න. මයික් එක ඔන් කරලා කිව්වත් කවන්නේ කියන්න බලන්න. නැත්තම් chat එකට දාන්න. අනිත් ශක්තිය මොකද්ද කියන්නේ? එකක් තමයි අත්කම් පිළිබඳව පාඨමාලාවක් හදාගලා තියෙනවා. අනිත් එක මොකද්ද බලන්න. කියන්න. මේ ප්‍රශ්නයක් අහමු ගායි හරි නේ. නිකම් ඉන්නේ. වෙලාවක් තියෙනවනේ. කවුද වාසනාව? පීයේ මලිදු. මලිදු නේ අකුරවල බැලස නේද රෝ? කියන්න. අනිත් ශක්තිය බලලා කියනවා මට. මලිදු එක්ක chat එකට දාපන් නැත්තම් කියපන්. මොකද? මලිදු අනිත් ශක්තිය තමයි $75000ක ඉතුරුම් තිබිලා තියෙනවානේ. ඒකත් ශක්තියක්. හරිද? අතැති මුදල් නැත්නම් ආරම්භක ප්‍රාග්ධනය තිබිලා තියෙනවා. මූල්‍ය හැකියාවක් සහිතයි. ඊට පස්සේ තව කියවගෙන යන්න. උගෙන් සර් ප්‍රශ්න උත්තර දුන්නේ නෑනේ. මලින්ද පුතා. දැන් අපිට හැරෙවට සාධ්‍ය අඩු කර. බොරෙන් පන්ති මන් දෙන්නම් ඔබට. ඊළඟ එක තමයි සමාධි සේවිකාවක් අරගෙන තියෙනවා. යාට අධ්‍යක්ීම් පිළිබඳව අධ්‍යක්ීම් සහ පළපුරුද්ද තියෙනවලු. ඒ කියන්නේ අත්කම් නිර්මාණ පිළිබඳව පළපුරුද්දක් සහිත සේවිකාවක් ඉඳලා තියෙනවා. අනේ ඵලයන් යන්න වලිදු නිකන් බොරු කියන්නේ මට. හරිද? ඊළඟ එක තමයි අත්කම් නිර්මාණ පිළිබඳව පළපුරුද්දක් සහිත සේවිකාවක් සිටීම. ඒතර උත්තරේ තමයි දරුවෝ ශක්ති. ඕගොල්ලන්ට මෙතන ශක්තියන් හදා ගන්නත් පුළුවන්. හරිද? හදිසියේ හරි එකයි පේන්න තියෙන්නේ. මල කෙලියක් වෙන්නේ එහෙම වුණොත්. අර්ධ මෙතන දැන් වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවක් හදාarලා තියෙනවා. ඊට පස්සේ මූ සල්ලි දාලා තියෙනවානේ දෙන්නත් එක්ක. හරිද? අතේ තිබිලා රුපියල් 75000ක් දාලා. එහෙනම් හොඳ සල්ලි ටිකක් තිබිලා තියෙනවා. එහෙනම් මූල්‍ය කියාවක් සහිත එක්වීම. ඒක අයිති කරුවන්ගේ ශක්තියක් පුතා. ඒක අයිති කරුවන්ගේ වාසිදායක තත්ත්වයක්. ඒක ශක්තියක් අපිට. තේරුණානේ? ඊට පස්සේ ටික දුරක් යනකොට කියවගෙන යනකොට තියෙනවා අත්කම් නිර්මාණ පිළිබඳ පළපුරුද්දක් තියෙන සේවිකාවක් ඉඳලා තියෙනවා. එහෙනම් පළපුරුදු සේවකයෝ ඉන්නවා කියලා කියන්නේ ඒකත් අපිට ශක්තියක්. එතකොට ප්‍රශ්නාංක 3 හරි. බලන්න 4. මෙම ව්‍යාපාරයේ දැකිය හැකි අවස්ථා දෙකක් අහනවා. දැන් අවස්ථා මොන පාර්ශවයද කියලා කියන්නකො මට. අවස්ථා මොන පාර්ශවයකද? මොන පරිසරයේද? හරි. ශක්තියින් සහ දුර්වලතා අභ්‍යන්තර වෙති. අවස්ථා සහ තර්ජන බාහිරයි. අපිට පාලනය කරන්න බැරි වෙන්න ඕනේ. හැබැයි අවස්ථාවක් නම් අපිට පාලනය කරන්න බෑ. හැබැයි අවස්ථාවක් නම් මොකද වෙන්න ඕනේ? අපිට වාසි ගේන්න ඕනේ. පුළුවන් තරම් වාසි. තේරුණාද? හරි බලන්න. මේක කියවගෙන යනකොට තියෙනවා දරුවෝ සංචාරක ආකර්ෂණයේ සහිත ප්‍රදේශයකවල ව්‍යාපාරයේ තියෙන්නේ. එතකොට මේක අපිට මොකද අමතර වාසියක්ද නැද්ද? ඒක අපිට අමතර වාසියක්. එහෙනම් ලියන්නේ ඒක හොඳ අවස්ථාවක්. සංචාරක ආකර්ෂණයේ ඇති ප්‍රදේශයක ආරම්භ කිරීම. සංචාරක ආකර්ෂණයේ ඇති ප්‍රදේශයක ව්‍යාපාරය ආරම්භ කිරීම. ඊළඟ මෙතන කියලා තියෙනවා දරුවෝ 2020 1 දින අඩුපොලි ණය අනුපාතයකට බැංකු ණයක් අරගෙන.
අඩු පොලියකට ණයක් ගන්න පුළුවන් කියලා කියන අපිට මොකක්ද ඒක? ඒක හොඳ අවස්ථාවක්. තේරුණානේ අඩු පොලි ණය. ඒක අපිට පාලනය කරන්න බෑ. දැන් අපි බැංකුවට ගිහිල්ලා අපිට කියන්න පුළුවන්ද මේ මට ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ දීපන් අඩු පොලියට ණය. එහෙම කිව්වම දෙනවද? නෑ. අනුර කුමාර දිසානායක කියන්න ඕන මේ අවුරුද්ද ඇතුළත සියලුම ව්‍යාපාරවලට පොලි ආය කරන්නේ 107ක්ය. හැබැයි මම යෝජනා කරලා සම්මත කරලා දෙනවා ඒක 100ට දෙකක් කියලා. එතකොට අර 107 තිබ්බ පොලි රේට් එක කීයක් දක්වා අඩු වෙනවද? 102ක් දක්වා අඩු වෙනවා. අඩු පොලි ණය කවුද තීරණය කළේ? ඒක තීරණය කරන්න පුතා රජේ නැත්නම් ජනාධිපති. නැත්නම් මූල්‍ය මේ මහ ඇමති මුදල් ඇමති. හරි? එතකොට ඒගොල්ලෝ තීරණය කළා තමයි අපිට දෙන්නේ. අපිට ඒක වාසියක්. හැබැයි අපිට ඒක පාලනය කරන්න බෑ. ඒක නිසා අපි කියන ඒවට අවස්ථා කියලා. තේරුණානේ? මේ වගේම තමයි අනිත් පැත්ත ලියනකොට ලියන්න පුළුවන් තර්ජනයක් ඇහුවොත් එහෙම වැඩි පොලි ණය පොලි අනුපාතය ඉහළ දානවා. එතකොට පොලි අනුපාතය ඉහළ දානවා. එතකොට ඒක අපට අවාසියක්. තේරුණානේ? බදු වැඩි කරනවා. ඒක අපට අවාසියක්. දැන් වෙලා තියෙන්නේ ඒක හොඳේ. ඔය දැන් දන්නේ නැහැ තාම අයවැය මොනවාද ප්‍රතිඵල කියලා. අයවැය කතා කරන දේවල් වලට වඩා සෑහෙන විශාල දේවල් වෙනස්කම් වලට භාජනය වෙනවා. ඔයාලගේ දේපල මත බද්දක් අය කරනවා කියලා තමයි දැනට තියෙන්නේ. මම මේක හරියටම දන්නේ නැහැ. නමුත් අයවැය ගැන ටිකක් අර උසස් අය කතා කරනකොට මම දැකලා තියෙනවා ඒ ගොඩක් අය කියලා තියෙනවා දේපල මත බද්දක් අය කරනවලු. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා හද ගයක් හදාගෙන ඉන්නවා නම් ඒ ගේ තක්සේරු කරලා ඒ තක්සේරුව මත යම් බද්දක් අය කරනවා කියලා තමයි මේ අයවැයෙන් කියන්නේ. එහෙම නැත්තම් මේ රටේ බදු ආදායමක් නැත්තම් මේ රට කරගෙන යන්න බෑ. ඒක නිසා බද්දක් අලුතෙන් පනවලා දෙනවා දේපල බද්ද කියලා. දැන් ගිය අවුරුද්දේ නම් අපි රත වාහන බද්ද අය කරගත්තා. අලුතෙන් රත ගේනකොට බද්දක් ගහලා ඒ බද්ද හරහා අපි ආදායම වැඩි කරගත්ත රජයේ බද්දක් අය කරගත්තා. දැන් මේ අවුරුද්දේ ටාගට් කරලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ ඒක හරියට ගියා. ඒක හොඳ තත්ත්වයක තිබ්බ රත වාහන බද්ද. රත වාහන ආනයන කිරීම මත පනවපු බද්ද නිසා ආදායම වැඩි කරගත්ත රජයේ සාර්වත්‍රික වලට තේරෙන්නේ නැහැ ඔය ඇත්තට. හැබැයි දැන් මේ අවුරුද්දේ තීරණය කළා තියෙනවා කියලා ආරංචියේ තියෙන දේපල මත බද්දක් පනවනවා කියලා. එහෙම තමයි ආණ්ඩුව සල්ලි හොයනවා කියලා කියන්නේ. එහෙම වුණොත් අපි හැමෝටම මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේ තත්ත්වයන් පුතා ව්‍යාපාර වල ටික අහිත කරයි. අද බදු පැනවීම වගේ දේවල් ඒවා අහිත කරයි. හොඳයි. එතකොට ඒක තර්ජනයක් කරනවා. හරි. අවස්ථා දෙකක් ලිව්වා. බලන්න 5. 20 1 දිනට අදාළ ගිණුම් කරන සමීකරණය. හොඳට බලපං. ඔය දින අවසන් දිනද ආරම්භක දිනද? මට කියපන්. ඔය දින ආරම්භක දිනද අවසාන දිනද? මොනවාද ඔය දින? ඔය කියලා තියෙන්නේ දරුවෝ 2020 1 ව්‍යාපාරේ පටන් ගත්ත දිනේ ආරම්භක දිනෙන් අහලා තියෙන ප්‍රශ්නේ. හොඳට ඒක මතක තියාගනින්. හොඳේ? හරිද? හරි. දැන් 1 දිනට අපෙන් අහලා තියෙන මොකක්ද? අදාළ ගිණුම් කරන සමීකරණය ලියන්න. මම ඔබට කියලා දුන්න ගිය සතියේ ගිණුම් කරන සමීකරණය තමයි ව්‍යාපාරයක සියලුම වත්කම් සමානයි අයිතිකරුවන් දාපු සල්ලි සහ බාහිර පාර්ශව දුන්නු සල්ලි. ඒ කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වග කීවි. ඒ කියන්නේ ව්‍යාපාරයක වත්කම් බිහි කිරීම සඳහා මෙන්න මේ දෙකොල්ල දායකත්ව දීලා තියෙනවා. අයිතිකරුවෝ නම් හිමිකමට එනවාය. පිටත බාහිර පාර්ශව නම් වගකීමට එනවාය. හරිද? හරි. බලන්න 1 මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අත්කම් නිර්මාණ පිළිබඳව පාඨමාලාවක් හැදෑරූ සමානයි. රුපියල් 75000ක තමයි ඉතුරුම් භාවිතා කරමි. මට කියපන් මේ රුපියල් 75000 ව්‍යාපාරයට දාපු ගමන් ලාච්චුවේ සල්ලි කීයකින් වැඩි වෙනවද? රුපියල් 75000කින් වැඩි වුණා. හරිද? මට කියන්න මේ 75000 කවුද දුන්නේ? අයිතිකරුවෝ දුන්නා නම් හිමිකමට එනවාය. පිටත පාර්ශවයක් නම් බාහිර පාර්ශවයක් නම් වගකීමට එනවා. හරිද? දැන් මට කියපන් කවුද දුන්නේ මේ සල්ලි? අයිතිකරුමයි. එහෙනම් හිමිකම වැඩි වෙන්නේ පුතා රුපියල් 75000. අයිතිකරු දුන්නේ. එහෙනම් බලපන් මම අර ආයේ කිව්වේ මොකද්ද? ව්‍යාපාරයක වත්කම් බිහි කිරීම සඳහා දායකත්වයේ ලබා දී ඇති ආකාරයයි. සමීකරණය කියලා කියන්නේ ඒක. මෙතන වත්කම් බිහි කරන්න රුපියල් 75කින් ලාච්චුවට සල්ලි වැටෙන්න කවුද සල්ලි දුන්නේ?
අයිතිකරු. මෙන්න තියෙනවා හිමිකම යට. තේරුණාද? හරි. ඊළඟ එක බලන්න. එතන ඉඳන් බලන්න. 75000ක් භාවිතා කරමින් ව්‍යාපාරයක් සංචාරක ආකර්ෂණය ඇති ප්‍රදේශයක ආරම්භ කරන ලදී. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සඳහා 20යි 1යි 1 දින අපට ඕන දවසමයි. අඩුපොලේ ණය අනුපාතයක ලක්ෂ 2ක බැංකු ණය. මට කියපන් ලක්ෂ 2ක බැංකු ණය නිසා ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි මොකද වෙන්නේ? ලක්ෂ 2කින් වැඩි වුණා පුතා. ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි ලක්ෂ 2කින් වැඩි වුණා. මට කියපන් කවුද දැන් මේකට දායකත්වය දීලා තියෙන්නේ? අයිතිකරුගේ ලක්ෂ 2ක්ද දුන්නේ පිටත පාර්ශවයකින්. පිටත පාර්ශවයක් නොහොත් බැංකුවක්. බැංකුවක්. ඒක නිසා අපි ඒක උට ගෙවිය යුතුයි වගකීම් වලට දානවා. අපි බැංකු ණය කවදක හරි ගෙවන්න ඕනේ. ඒක නිසා පිටත පාර්ශවයක් දුන්නු සල්ලි නිසා ඒක වගකීම් වලට එනවා. තේරුණාද කතාව? හරි. බැංකු ණයක් ලබාගත් අතර අත්කම් නිර්මාණ පිළිබඳ පළපුරුද්දක් සහිත සේවිකාවක් මාසකට 15000කට බදවා ගන්නා ලදී. එකයි එක වෙච්ච ගනුදෙනු ඉවරයි. මට කියපන් මේ සේවිකාව බදවගත්තා 15000ක් දෙනවයි කිව්වා. දීලා නැහැ. තේරෙනවනේ උඹට 15000ක් දෙන්නම් මෙහෙ වරෙන් වැඩට කියලා බදවගත්ත සේවිකාවක් සල්ලි දීලා නැහැ. මට කියපන් කටවචන අපිට ගිණුම්ගත කරන්න පුළුවන්ද? කටවචන ගිණුම්ගත කරන්න බෑ. ඒකිට සල්ලි දුන්නු දවසක පොත්වලට දාමු. එකයි එක මේ ගනුදෙනු හැර වෙන ගනුදෙනු කිසිවක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් එකයි එක දිනට ගනුදෙනු මොකක්ද තත්ත්වය? වත්කම් සම්පූර්ණ 2,75,000. ඒ වත්කම් 2,75,000 බිල් කිරීම සඳහා හිමිකම දායකත්වය ලබා දී තිබෙන්නේ දරුවනේ 75,000ක්. අයිතිකරුවෝ 75ක් දීලා. පිටත පාර්ශව ලක්ෂ 2ක් දීලා මේ වගකීම් 200යි. මෙන්න මේක තමයි උත්තරේ වෙන්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. තේරුණානේ කතාව? දිනේ විතරයි බල මතක තියාගන්න ඕන හොඳේ. වඩා සමීකරණ ගණන් කට්ට ගැහුවා. ඒ ගනුදෙනු 20 30 දැම්ම එක සමීකරණ ගානට ප්‍රශ්නේ අහලා තියෙන්නේ දිනේ විතරයි වැදගත් වෙන්නේ. 1යි 1 මෙන්න මේක උත්තරේ. 1යි 1 විතරයි අහලා තියෙන්නේ මෙන්න උත්තරේ. තේරුණානේ කතාව? ෂුවර් හොඳේ. ආයි මේ නමයි ව්‍යාපාරේ නමයි මෙන්න මේ ඉලක්කම් ටිකයි විතරයි වර්ධි. මේ අහනෝමයි හොඳේ. 25 1යි 1. අනිවාර්යෙන් අහනවා. හොඳට හදන්න පුරුදු වෙලා දිනේ මතක තියාගෙන හදපන් එච්චරයි කතාව. වෙන කිසිම දෙයක් නැහැ. හරි? බලන්න මේක හදාගත්තනේ. ඊළඟ එක බලන්න. සමාධිගේ ව්‍යාපාරයේ දෙකිය හැකි ජංගම නොවන වගකීමක් සහ ජංගම වත්කමක් ලියා දක්වන්න. වටිනාකමත් එක්ක මට කියන්න. වටිනාකමත් එක්ක කියන්න ඕනේ මට. මොකක්ද වෙලා තියෙන්නේ? ජංගම නොවන වගකීමක් සහ ජංගම වත්කමක්. ජංගම නොවන වගකීම මොකක්ද? මේ තියෙන්නේ බැංකු ණය ලක්ෂ 2යි. බැංකු ණය ලක්ෂ 2යි. ජංගම නොවන වගකීම. ඒක හරි. ජංගම නොවන වගකීම ලක්ෂ 2යි. ජංගම නොවන වත්කම මොකක්ද? ජංගම නොවන වත්කම මොකක්ද? බලන්න ජංගම නොවන වත්කම මොකක්ද කියලා. ජංගම නොවන වත්කම මොකක්ද කියලා බලන්න. උඹලා උත්තරව උත්තර දාපන් බලන්න. ජංගම නොවන වත්කම ඉක්මන් තව ප්‍රශ්නයක් කරන්න ඕනේ ඉක්මන් කරන්න. ජංගම නොවන වත්කම ජංගම වත්කමක් අහලා බලන්න 75 ගේ ඉදරුම් වැරදි. මෙන්නස් මුදල් මේ මුදල් තිබ්බට වටිනාකම ඕනේ. වටිනාකමක් ඕනේ.
ගහගන්න T ගිණුමක්. T ගිණුමක් ගහගන්න. ලියා ගන්න මුදල් කියලා. අපි මුදල් ගිණුම හදමු. අතිරේක එකක්. මුදල් ගිණුම. උඹලට අනිවාර්යෙන් අහනවා මේ ප්‍රශ්න. මුදල් ගිණුම. ඉක්මනට ඉර වෙන් කරගන්න. මුදල් ගිණුමක් හදමු. 275ක් නෙමෙයි බා. 275 හරියන්නේ නැහැ. බලන්න. ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මෙතන ලියා ගන්න රතු පාට පෑනෙන් උඩින්. නෑ. වැරදි. එතන. මුදල් ගිණුම හදන්න මරෙන් මාත් එක්ක. මෙතන උඩින් ලියා ගන්න පුතා. මුදල් ගිණුම හදනව නම් මෙතන උඩින් ලියා ගන්න. ටියුට් එකේම ලියා ගන්න. මුදල් ගිණුම හදනව නම් ගානේ මුදල් ගිණුම හදනව නම් ගානේ මුල සිට ආරම්භ කළ යුතුය. මුදල් ගිණුම හදනව නම් ගානේ මුල සිට ආරම්භ කළ යුතුය. හදුවද බං ඒක? ඒක තමයි උත්තරේ. හරිද? ඒක තමයි උත්තරේ. මුදල් ගිණුම හදනව නම් ගානේ මුල සිට ආරම්භ කළ යුතුය. බලන්න පුතා. ඕක 11ට ඕන වෙනවා. බලන්න. අපිට කියලා තියෙනවා නම් මුදල් ගිණුම හදපන් කියලා. එහෙම නැත්නම් අපෙන් අහලා තියෙනවා නම් 1.31 දිනට මුදල් ශේෂ කීයද කියලා. අපිට සිද්ධ වෙනවා පුතා මුදල් ගිණුම ගහන්න. සරලයිනේ බං. සල්ලි වැටුණා නම් account එකට ලාච්චුවට හර කරනවා. හරකදා. සල්ලි ගියා නම් ගිණුමෙන් නැත්නම් ලාච්චුවේ බැරට දානවා. සිම්පල්. බලපන් පටන් ගත්ත දවසේ ඉඳලා මුල ඉඳලා එන්න ඕන. දැන් හොඳේ අහුවෙන තැන් වල ඉන්නේ මුල ඉඳලා එන්න ඕන. බලපන් පටන් ගත්ත වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? රුපියල් 75000ක් ලාච්චුවට දාලානේ අයිතිකාරී. එහෙනම් 75000ක් මුදල් ගිණුම හර වෙනවා ප්‍රාග්ධන. ඔන්න සල්ලි දැම්මා. ඊට පස්සේ අපිට කියලා තිබුණා ලක්ෂ දෙකක බැංකු ණයක් ගත්තයි කියලා. එහෙනම් ලක්ෂ දෙකක බැංකු ණය නිසා account එකේ සල්ලි වැඩි වෙනකොට ලක්ෂ දෙකක් හර වෙනවා ඒ බැංකු ණය. ඔන්න සල්ලි වැඩි වුණා තව ලක්ෂ දෙකක්. ඊට පස්සේ ගැනුම් අපිට දීලා තියෙන ජනවාරි මාසයේ තුල සිදු වෙච්ච ගනුදෙනු ටික ණයට චෙක් වලින් ලියන අය ඒ මුකුත් කතන්දර නැහැ සල්ලි ගෙවලු නිසානේ මම මෙහෙම දීලා තියෙන්නේ. එහෙනම් ගැනුම් වලට සල්ලි දීලා තියෙනවා 75. ගැනුම්. හරිද? කුඩා යන්ත්‍රයක් අරගෙන තියෙනවා 15ක් යන්ත්‍ර. හරිද? ඊට පස්සේ වැටුප් ගෙවලා තියෙනවා තව 15ක් වැටුප්. ඊට පස්සේ ප්‍රවාහනය 2000යි ගොඩනැගිලි කුලී 5000යි. ඔක්කොම මම හතම දැම්ම වියදම් කියලා. හොඳේ. ගොඩනැගිලි කුලී ප්‍රවාහනයි දෙකම එකතු කරලා මම 7යි කියලා දැම්මේ. ඊට පස්සේ කොමිස් ආදායම් සල්ලි වැටිලා account එකට 15ක් හර වෙනවා. කොමිස් ආදායම් 15ක් හර වෙනවා. කොමිස්. ඊට පස්සේ උඩ එකක් මග හැරුණා විකුණු 1,50,000ක් හර වෙනවා. සල්ලි ඇවිල්ලා විකුණුම් කියලා කියන්නේ සල්ලි වලට බාණ්ඩ විකුණලා තියෙන නිසා අපට සල්ලි ඇවිල්ලා. ඔය රෙකෝඩ් එක දානවා දරුවනේ. හරි. බලන්න. මුදල් ගනුදෙනු මෙච්චරයි තිබ්බේ. ඒ හැර වෙන මොකුත් ගනුදෙනු තිබ්බේ නැහැ. දැන් බලන්න හරද වැඩි බැරද වැඩි කියලා කීයක් account එකේ සල්ලි ඉතුරුලා තියෙනවද කියලා බලන්න. 6යි 7යි 13න් 3 එකක් ඉතුරුයි 3යි 1යි 4යි 4,30,000යි ලැබීම් වල එකතුව. ඒක අරගෙන යනවා ඒකෙ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට අඩු පැත්ත එකතුව 5 10 15 15යි 7යි 22න් 2 දෙකක් ඉතුරුයි 9යි 10යි 11යි. දැන් 10න් දෙකක් ගියාම 8යි දෙකෙන් එකක් ගියාම 1යි
හතරෙන් එකක් ගියාම 3යි. ඒක හොයාගත්ත ගමන් මේක කපලා දාන්න. වැඩක් නෑ බං යටින් ලියපු එක කපලා දාන්න දෙන්න. හරි. මේක ලියනවා ශේෂය 15ට ගෙනා. 318යි දාවේ. මේ පැත්ත එකතුව 5 10 බිංදුව එකක් විතර 8යි 9යි 10 වෙනවා. 440යි. sorry. අර පැත්ත එකතුව 400. එහෙමද? මම මේ සති බලන්න හරි එක දාන්න. එතකොට අපේ උත්තර එනවා 328යි. පහළ දෙකන ශේෂය 328,000. රිද්ම කොහෙද දරුවෝ පන්තිය? රිද්ම මට නම් මතක නෑ ඒක. 33ක් ඇවිල්ලා. ඔබ පටන් ගන්න ඉතින් නෑනේ බා. මොකද උනේ ඒක පාර? හරිනේ මුදල් ගෙනම හදාගත්තනේ. මුදල් ලැබීම් වල එකතුව 440යි. ඒක අරන් ගියා ඊට පස්සේ විරුද්ධ පැත්තේ යටටම මුදල් ගෙවීම් වල එකතුව ගත්ත යටින් ලියාගත්ත 112යි. ලැබීම් වලින් ගෙවීම් අඩු කරලා ලිව්ව උත්තරේ ශේෂ්‍ය 15ට ගෙනාවා 328යි. එහෙනම් දැන් අතන ලියන්න දරුවනේ ජංගම වත්කමක් තමයි මුදල් රුපියල් 3,28,000යි කියන්නේ. ඒක හොයන්න ඕනේ නෑ. නිකන් අහලා තිබ්බේ මේ නම විතරයි කියන්නේ. සර් ගණන් පන්ති ගිහින් දැන් ආවා. ඊළඟ ආපස්. හරි මම මේක මකන්න දෙන්නම්. බලන්න මුදල් ගෙනම හදන හැටි හොඳේ. ඒක ඉගෙන ගන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක්. ඊට පස්සේ 8 නෙවෙයි 7. මෙම ව්‍යාපාරයේ දෙකිය හැකි වියදම් දෙකක් වටිනාකම් සහිතව බලපන් කොච්චර 250ද කියලා මම මේ පේපර් හරියට පේපර් හදන්න වියදම් දෙකක් ලියන්න ඉතින් ඔතන තිබුණානේ ගොඩනැගිලි කුලියේ තිබුණා 5000ක් දුකේ ඒක දන්නවනේ බං උඩ තියෙනවා වියදම් ප්‍රවාහන වියදම් 2000යි ගොඩනැගිලි කුලිය 5000යි සේවකයට 15000යි ඒවා අර කුඩා යන්ත්‍රයකත් එක දාන්න එපා වියදම් වලට හොඳේ ඒවා වත්කම් තේරුණානේ ඒවා වත්කම් අර යන්ත්‍රය මිලදී ගත්ත එක වත්කමක් ඒක දාන්නේ නැහැ හරි ජංගම නොවන වත්කමක් හොඳේ ඒක බලන්න 8 සමාධී තම ව්‍යාපාරයේ සඳහා යොදාගත් ප්‍රාක්තන සම්පාදන මාර්ග දෙකක් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඕගොල්ලෝ දන්නව දරුවනේ අපිට ව්‍යාපාරයක් පටන් ගන්න නම් අනිවාර්යයෙන්ම සල්ලි ඕන. ඕක තනි පුද්ගල සහ හවුලක් කියලා හිතපන්කෝ. දැන් හවුලක් කියලා කිව්වොත් උඹට අමාරු ඔබ තනියෙන් පටන් ගන්න ව්‍යාපාරයක්. ඔබට කොහෙන්ද සල්ලි? බැංකු ගිණුමේ එදා ඉඳලා එකතු කරපු සල්ලි. තමන්ගේ ඉතුරුන් ටික ගන්න පුළුවන් ව්‍යාපාරේ පටන් ගන්න. හරි. ඊළඟ එක අම්මගෙන් හරි තාත්තගෙන් හරි මැදලා නම් පවුලකින් හරි පවුලගේ අම්මගේ තාත්තගෙන් හරි ඔය කාගෙන් හරි ණයට ඉල්ල ගන්නවා කරුණා කරලා මට සල්ලි දෙන්න ව්‍යාපාරයක් පටන් ගන්න කියලා ණයක් ගන්න. මම ඔබට ආපහු ගෙවන්න ගන්නෙ ඒ නිසා දීපන් බැංකු ණය ගන්න පුළුවන්. බැංකුවට ගිහලා කියනවා මහත්තුරු මම ව්‍යාපාරයක් පටන් ගන්න හදන්නේ මට සල්ලි දෙන්න. එතකොට බැංකුව දෙනවා බැංකු ණය. එතකොට අතේ තියෙන සල්ලි නොහොත් ඉතුරුම් පාවිච්චි කරන්න පුළුවන් බැංකු ණය පාවිච්චි කරන්න පුළුවන්. මගේ ළඟ තියෙනවා රත්තරන් මාලයක්. හිතපන් නිකමට රත්තරන් මාලයක් තියෙනවා. කරාබු තියෙනවා. වලලු තියෙනවා. ඔන්න ඔය වගේ රත්තරන් බඩු උගස් තියලා ගන්න පුළුවන් සල්ලි. ගෙදර තියෙනවා ඉඩමේ ඔප්පුව උගස් තියලා සල්ලි ගන්නවා. ගෙදර තියෙනවා වාහනයක් ඒ වාහනේ විකුණලා සල්ලි ගන්නවා. එහෙනම් දේපල විකිණීම මගින් සල්ලි උපයාගෙන තනි පුද්ගල ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මම ක්‍රම තුනක්. එකක් අතේ තියෙන සල්ලි වලින් අනිත් එක තමයි ණය අරගෙන අනිත් එක තමයි දේපල උගස් කරන. හොඳට මතක තියාගන්න. ඔය තනි පුද්ගල සහ හවුල් පටන් ගන්නකොට. තේරුණාද කතාව?
ඕක ටිකක් එහාට යනකොට දරුවෝ සමාගමක නම් කොහොමද? සමාගමක නම් පුතා ප්‍රාග්ධනය හොයා ගන්නවා කොටස් නිකුත් කරලා. සමාගමක නම් ප්‍රාග්ධනය හොයා ගන්නවා කොටස් නිකුත් කරලා. දන්නේ නැත්නම් එයා ගනින් පේපර් එකේ කොහේ හරි තැනක හොඳේ. සමාගමක් නම් සල්ලි හොයාගන්නේ කොටස් නිකුත් කරලා. බඩ කොටස් නිකුත් කරන එක ගැනයි. කොටස් නිකුත් කරන්නේ කොහොමද කියලායි. කොටස් නිකුත් කරනවායි කියලා කරන්නේ මොකද්ද කියලායි. ඕකෙන් කොහොමද ලංකාවේ ව්‍යාපාර දියුණු වෙන්නේ කියලායි. ලංකාවේ සමාජය නැත්තම් අපේ මේ අපි දියුණු වෙන්නේ කොහොමද කියලායි. ඔක්කොම දැනගන්න පුළුවන් පුතා මේරිදා සර් එනවා උදේ රාජපක්ෂ සර් එනවා කියලා දෙනවා. කොටස් වලට පොළ ගැන. අන්න එතන තමයි ඒතර සමාගමක ප්‍රාග්ධනය හොයාගන්නේ කොහොමද? කොටස් නිකුත් කරලා කොටස් වලට පොළ හරහා. තේරුණානේ කතාව? හරි. බලන්න ඔක්කොම ප්‍රායෝගික තත්ත්ව ඔක්කොම එනවා. අද සර් හම්බුනලා කිව්වා දරුවා ඉන්නවත් දන්නේ නැහැ. සිතුවපේ හිටියද? සර්ෙන් හම්බුනලා අපි කතා කරේ ඒ ගැන. බලන්න ඔක්කොම විස්තර කියලා. හරිනේ. හොඳට මතක තියාගනින්. තනි පුද්ගල සහ හවුල් මම අර කිව්ව ක්‍රම තුනක්. ඒ ක්‍රම තුන හරහා සල්ලි හොයා ගන්නවා. සමාගමක් නම් කොටස් නිකුත් කරලා මට කියපන් රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා කොහොමද සල්ලි හොයාගන්නේ? කවුද සල්ලි දෙන්නේ? රාජ්‍ය දෙපාර්තමේන්තු බැංකු ණයක් ගන්නවා. ගෙදර ඉතුරු කරපු සල්ලි කුෂිකර්ම දෙපාර්තමේන්තුව කරගෙන යන්නේ. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ කවුද බං ඇමති? ලාල්කාන්තද කොහෙද? ඔය ලාල්කාන්ත ගෙදර උගේ සල්ලි තමලද කුෂිකර්ම දෙපාර්තමේන්තුව කරගෙන යන්නේ? නෑ. කවුද කරගෙන යන්නේ? කවුද බං? සුනිල් හඳුන්නෙත්ති නේ. සුනිල් හඳුන්නෙත්ති මොකද්ද බං? සීනි තියෙන්නේ කොහෙද? ලංකා සීනි සමාගම. ලංකා සීනි සමාගම. ඊට පස්සේ දීවර ඇමති දීවර සංස්ථාව, පොල් ඇමති පොල් පර්යේෂණ මණ්ඩලය ඕව පවත්වා කියන්නේ ගෙදරින් සල්ලි ගෙනල්ලයි නෑ බං. ඔය රජයේ ආයතන වලට සල්ලි දෙන්නේ රජය. තේරුණානේ? මහා ආණ්ඩුවෙන් තමයි සල්ලි දෙන්නේ. මහා භාණ්ඩාගාරයෙන්. හරිද? ඒ උන්ට ව්‍යාපාරي කරගෙන යන. පොලිස් දෙපාර්තමේන්තුවට, කුෂිකර්ම දෙපාර්තමේන්තුවට, ගමන මණ්ඩලයට, දුම්රිය දෙපාර්තමේන්තුවට, දීවර සංස්ථාවට, රූපවාහිනී සංස්ථාවට, ශ්‍රී ලංකා එයාලයින් එකට, ඖෂධ නීතිකර සංස්ථාවට ඔය ඔක්කොම රජයේ ආයතන වලට සල්ලි දෙන්නේ කවුද? මෙහෙවරෙන් කියලා දෙන්නේ අනුර කුමාර දිසානායක නොහොත් රජය. උන්ට දෙන්නේ රජය. හරිනේ? හොඳට මතක තියාගනින්. ඔතන විශේෂණයක තියෙනවා දරුවෝ සමූපකාර සල්ලි හොයාගන්නේ කොහොමද ව්‍යාපාරي කරගෙන යන්නේ. ඔයාලා දන්නවද දැන් මේ දවස්වල නිවුස් බලද්දි සමූපකාර වල එන කෙලි. ඔතනින් එහා පැත්තේ කොටකොළ දෙවුන් මේ ඌරු බොක්ක, පාස්ගොඩ, පෙරළපනාතර, දෙනියාය සමූපකාර. කවුද සල්ලි දෙන්නේ සමූපකාර වලට ඔක් කරගෙන ඵලයන් කියලා? ඒ දෙන්නේ පුතා කොටස් නිකුත් කරලා. හොඳට මතක තියාගනින්. නැත්තම් ලියාගනින්. සමූපකාරත් ඊතලයක් දැම්මා කොටස් නිකුත් කරලා තමයි ප්‍රාග්ධනය හොයාගන්නේ. සමාජිකයන්ට කොටස් නිකුත් කරලා. හරිනේ? හොඳට මතක තියාගන්න ව්‍යාපාර සංවිධාන මම කිව්වා, තනි පුද්ගල කිව්වා, හවුල් කිව්වා, ඒ දෙකම එක සමානයි. අතේ තියෙන මුදල් බැංකු ණය සහ ගෙවල් ඉඩම් උගස් තියලා, දේපළ උගස් තියලා. හරිද? සමාගමක් නම් කොටස් නිකුත් කරලා. රාජ්‍යාංශේ නම් රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා සමාගම් අධිකාරීන් වගේ දේවල් නම් කොහොමද? මහ භාණ්ඩාගාරෙකින් රාජ්‍ය සල්ලි දෙනවා. සමූපකාර වලට නම් සමාජිකයන්ට කොටස් නිකුත් කරනවා. හරිද? හරි. තේරුණානේ? දැන් මෙතන උත්තරේ ඇති. බලන්න සමාධි උගේ ගෙදර උගේ නෙවෙයි බං. ඒකගේ ගෙදර තිබුණු සල්ලි තුරුම් 75000යි. ණයක් අරගෙනයි. එහෙනම් පුද්ගලික ඉතුරුම් සහ බැංකු ණය ලබාගෙන. පුද්ගලික ඉතුරුම් සහ බැංකු ණය ලබාගෙන තමයි උත්තරේ. ඊළඟ එක මෙම ව්‍යාපාරයේ මුදල් පොතේ හරට සටහන් කරන අයිටම දෙකක්. ගොම්මෝ දෙකක් නෙවෙයි තිබුණනේ බං. තිබ්බා ප්‍රාග්ධනය 75000 හරට තියෙන සල්ලි ඇවිල්ලා. බැංකු ණය ලක්ෂ 2 හරට තියෙන සල්ලි ආපු නිසා. විකුණුම් තිබුණා 1.50 සල්ලි ආපු නිසා. ඊට පස්සේ කොමිස් ආදායම 15ක් තිබුණා හරට සල්ලි ආපු නිසා. ලියන්න බලපන් ලකුණු මේක නම් 20ම ගන්න ඕන බං උඹලා. 10 අයන් සමාධියේ තම මිතුරියක වන තරු මෙම ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමට දහස් කරයි. නම් ඇයට පහසෙන් ආරම්භ කළ හැකි ව්‍යාපාර සංවිධාන වර්ගින් පත්තාන. එක්කෙනෙක් මදි. තව එක්කෙනෙක් ගන්නවා. හවුල් ව්‍යාපාරයක් කරගෙන. උඹලා තව 10කින් 12කින් විතර හවුල් ව්‍යාපාරයක් කරගන්නවා. කොහොමද? මොකටේ? තනියෙන් බෑ දැන් ව්‍යාපාර මට තනියෙන් කරගෙන ගියා ඇති කියලා හිතුණු ගමන් මෙහෙ වරෙන් කියලා තව කාටද කතා කරගන්නවා. ඒවට කියනවා මොන ව්‍යාපාර කියලාද? හවුල් ව්‍යාපාර.
උත්තරේ මොකද එතකොට? ව්‍යාපාර සංවිධාන වර්ගය හවුල් ව්‍යාපාර. මේ ව්‍යාපාරයේ තිය අවාසි දෙකක්. අවාසි මොනවයි? ඔය ගත්තා වගේ නෙමෙයි දරුවෝ. අර ප්‍රාග්ධන සම්පාදන මාර්ග දාන්නේ මේ කල්ට. ඉතුරුම් පුද්ගලික ඉතුරුම් සහ බැංකු ණය. හරි? මං කිව්වේ දැන් හරි බලන්න හවුල් ව්‍යාපාරයක අවාසි. දැන් තනියෙන් ඉද්දි නම් පුතා මම තනියෙන් පන්ති කරනවා මට හිතුනොත් පන්ති අද නෑ. අද නෑ කියලා මම මෙසේජ් එක දාලා ගෙදරට ඉන්නේ. මමනේ බං. මගේ ව්‍යාපාරයක්. හැබැයි හිතපන් දෙන්නෙක් එක කරනවා. මම කියනවා මට ඉන්න බෑ අද වහිනෝ හොදටම දෙවෙන්න බෑ. සිග්නලුත් නෑ මං ගෙදර ඉන්නේ. හැබැයි අනිත් එකා කියනවා එහෙම බෑ අද අනිවාර්යෙන් පන්ති කරන්න ඕන. තොට බැරි නම් තෝ හිටපන්. දෙන්නත් එක කියලා ගන්න. හවුලක පුතා තනි පුද්ගල වගේ නෙවෙයි. මත ගැටුම් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. තීරණ ගැනීමේ හැකියාව අඩුයි. සමත් එකට එන්නේ නැහැ නේ බං. අවුල. ලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳව ප්‍රශ්න. ඒක ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ වගකීම අසීමිතයි. හදිසියේ හරි මට කියපම හදිසියේ හරි අපිට ව්‍යාපාරේ බංගලොත් වුණා. බැංකු ණය ගෙවන්න, බාහිර පාර්ශවලින් ගත්ත ණය ගෙවන්න අපිට ගෙදර තියෙන බඩු මුට්ටු පවා කැප කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි ඒකට කියන වගකීම අසීමිතයි. ඒක අපට අවාසියක්. ඊට පස්සේ නෛතික පුද්ගල භාවයක් නොමැතිවීම ඒකත් අවාසියක්. අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම ඒකත් අවාසියක්. හරිනේ? හරි. ප්‍රශ්න 10ම හරි. අපි තව පැයක් තියෙනවා එන්න අපි සාකච්ඡා කරමු වයඹ පළාත් නෙවෙයි 15 වෙනි පිටුවට ඉන්ටර්වල් එක පොඩි ඉන්ටර්වල් එකක් දෙන්නම් එනවා 8:27යි 8:35 වෙනකොට එන ඉන්ටර්වල් එක අරගෙන එන්න අපි සාකච්ඡා කරන්නේ දැන් ආයේ උතුරු මැද පළාත 2023 පේපරේ උතුරු මැද පළාත් 2023 පේපරේ හරිද account එක හදලා තියෙද්දරු උතුරු මැද පළාත් 2023 පේපරේ 15 පිටු අංකය ඒකේ ප්‍රශ්න ටික උත්තර ලියන්න. ඒ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න දැන්. පළවෙනි ප්‍රශ්නේ හොඳේ. ඒ අහලා තියෙන පළවෙනි ප්‍රශ්න උත්තර ලියන්න. විනාඩි 5ක පාර වැඩි. විනාඩි 7ක උත්තර ඉන්ටර්වල් එකක් දීලා තියෙන්නේ. ඉන්ටර්වල් එක අරගෙන එන්න. ඉන්ටර්වල් එකට ගිහිල්ලා ඇවිල්ලා අර ප්‍රශ්න ටික උත්තර ලියන්න ඉක්මනට. උතුරු මැද පළාත් 2023 උතුරු මැද පළාත් පේපර් 2023 උතුරු මැද පළාත් පේපරේ පළවෙනි ප්‍රශ්නේ ලියන්න. ඉන්ටර්වල් එකක් දෙන්නම් පොඩි.
හරි ඉන්ටෝල් ලැබිනේ බලන්න මේ උතුරු මැද පළාත් පේපරේ පළවෙනි ප්‍රශ්නය ඉන්ටර්වල් ඉවරයි එන්න ටේබල් එකේ 37 ඉන්නවනේ හතරක් පහක් වගේ අඩු ඉක්මනට එන්න බලන්න කලින් වගේ තමයි මේක ලකුණු 20ක ප්‍රශ්නයක් හරිද බලන්න මොකද වෙන්නේ කියලා මේකේ කියලා තියෙනවා දරුවනේ එක වියලි කලාපීය දේශීය සහල් ව්‍යාපාරය සපයන අවශ්‍යතාවය කුමක්ද කියලා අහනවා. බලන්න දැන් අර ඡේදය කියවලා. ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන නන්දන උසතු ලක්ෂ 10ක් වටිනා වගාවට සුදුසු ඉඩමද. අලෙවිකරණය පිළිබඳ උපාධියක් හදාර ඇති චානුකද සමග 23.1 දේශීය සහල් වර්ග නිපදවීමේ ව්‍යාපාරයක් වියලි කලාපීය දේශීය සහල් නමින් ආරම්භ කරන ලදී. හාල් ලැබන් හදලා දී හාල් සපයන අවශ්‍යතාවය මොකක්ද ආහාර හරි මෙම ව්‍යාපාරයේ සපයන උවමනාව තමයි බත් එකේ ආයන්නට බත් දෙන්නවා දෙකේ අයන් මෙම ව්‍යාපාරයේ සතු ශක්තියින් දෙකක් ලියන්න බලපන් උඩ තිබ්බා අලෙවිකරණයේ පිළිබඳ උපාධියක් හදාරා ඇති චානුක හරිද එක ශක්තියක් ඊළඟ like that okay වැඩි වුණා වගේ කමන්නේ එතන කියලා තියෙනවා අලෙවිකරණය පිළිබඳ උපාධියක් හදාරා තිබෙනවලු එහෙනම් ඒක අපේ ශක්තියක් ඊට පස්සේ අනිත් එක මොකක්ද මේකේ මම ඔයාලට කලින් කිව්වා මේකේ කියලා නැහැ පැහැදිලිව පේන්න දීලා නැහැ අපිට ශක්තිය මොකක්ද කියලා බලලා හදාගෙන ලියන්න ඕනේ. මම ඔයාලට කලින් කිව්ව කොහොමද ලියන්නේ එහෙම හදාගෙන කියලා. බලපන්. මොකද්ද මේක උත්තරය එතකොට? මේ ව්‍යාපාරයේ ශක්තිය මොකක්ද? එකක් තමයි අරුට තියෙන උපාධිය. අනිත් එක මොකක්ද? පැහැදිලිව දීලා නැහැ. මොකද්ද මේකේ කියලා තියෙනවා ලක්ෂ 10ක් වටිනා වගාවට සුදුසු ඉඩමක් තිබිලා ඒක ශක්තියක් පුතා එහෙනම් ලියන්න වගාවට සුදුසු ඉඩමක් පැවතීම මේක ශක්තිය තේරුණානේ ඒතර ශක්තියින් දෙකයි අලෙවිකරණ උපාධියක් තියෙනවා සහ ඉඩමක් පැවතීම හරි ආයන්න මෙම ව්‍යාපාරයේ ඇල්මැදි පාර්ශ්ව දෙකක් හා ඊට උදාහරණ ලියන්නලු. ඇල්මැදි පාර්ශ්ව දෙකක් අහලා තියෙනවා. බලන්න පළවෙනි එක. මෙතන පළවෙනි ඇල්මැදි පාර්ශ්වය තමයි අයිතිකරු වෙච්ච නන්දන සහ චානුක. නන්දන චානුක කියලා ලියලා නන්දන සහ චානුක කියලා ලියලා අයිතිකරුවෝ කියලා ලියන්න. ඊට පස්සේ අපිට අපෙන් අහලා තියෙනවා ඊට උදාහරණ. නන්දන සහ චානුක අයිතිකරුවන්. ඊට පස්සේ අනිත් කවුද? තුනයි එක කියලා තියෙනවා මාර්තු මාසයේ 5ට ගන්දෙනු සිද්ධ වුණා කියලා අන්න එතන බලන්න කවුද කියලා. ඉඩම සකස් කිරීමට 1,25,000ක බිත්තර වී සඳහා 50,000ක් කොම්පෝස්ට් පෝර සඳහා 50,000ක් ශ්‍රමිකයන් සඳහා ගෙවීම 18,000යි. එහෙනම් උතන ශ්‍රමිකයන් ඉන්නවා. එතකොට සේවකයන් ඉන්නවා පුතා ලියන්න ශ්‍රමිකයන් 18,000යි. සේවකයන් 18,000ක් ගෙවා ඇත. ඊට පස්සේ සැපියුම් කරුවන් බිත්තර වී සැපියුම් කරුවන්ට. බිත්තර වී සැපියුම් කරුවන් තමයි සැපියුම් කරුවන්ට. ඊට පස්සේ කොම්පෝස්ට් පොහොර ඒත් සැපියුම් කරවන්න හරි නිදසුන් හොඳේ තේරුණානේ කතාව හරි එතකොට අයිතිකරුවන් සේවකයන් සැපියුම් කරුවන් ඒගොල්ලෝ තමයි ඇල්මැදි පාර්ශ්ව වෙන්නේ ඊළඟට
ඊළඟ බලන්න ඊළඟ ප්‍රශ්නය 3 නිෂ්පාදිතවල ස්වභාවය අනුව මේ කුමන ව්‍යාපාරයක්ද කියලා අහනවා. නිෂ්පාදිතවල ස්වභාවය අනුව මේක කුමන ව්‍යාපාරයක්ද කියලා අහනවා. සහල් හදන නිසා මේක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. සහල්නේ හදන ඒ නිසා ඇහැට පේනවා. ඒක නිසා මේක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. හරිද? ඊළඟට බලන්න අයිතිය අනුව මේ කුමන ව්‍යාපාර සංවිධානයක්ද කියලා අහනවා. ඔයගොල්ලෝ දන්නවා අයිතිය අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි පුද්ගලිකාංශය. පුද්ගලිකාංශය කියලා කියන්නේ එක් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සතු වනවා නම් අයිතිය. ඒකට කියනවා පුද්ගලිකාංශය. රාජ්‍යාංශය සතු නම් රජයේ සතු ව්‍යාපාර නම් ඒකට කියනවා අපි රාජ්‍යයේ සතු නැත්නම් පොදු අංශයේ සතු ව්‍යාපාර කියලා. එතකොට මේකේ අයිතිය තියෙන්නේ නන්දනට සහ චානුකට. එතකොට මේ දෙන්න පුද්ගලයන් නිසා මේ පුද්ගලිකාංශයේ සතු ව්‍යාපාරයක්. 4 මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කළ යුතුද? ඊට තුව මොකක්ද කියලා අහනවා. ඔයගොල්ලන්ට මම කලින් ප්‍රශ්නෙත් කිව්වා මෙම ව්‍යාපාර සංවිධානය ඒ කියන්නේ තනි පුද්ගල සහ හවුල්වල අයිතිකරුවන්ගේ නමට සමාන නම් වලින් පවත්වාගෙන යන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාර ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට මේක ලියාපදිංචි කළ යුතුයි. හේතුව විදියට ලියන්න ඕනේ අර අයිතිකරුවන්ගේ සත්‍ය සම්පූර්ණ නමින් තොරව පවත්වාගෙන යන නිසා කියලා. හරිනේ? ඒක දන්නවනේ දරු උත්තරේ. හරි බලන්න ඒක. 5 හොඳට බලපන් 2023 3.1 මෙම ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණ දක්වන්නලු. මොන දිනද මේ? අවසාන දිනද ආරම්භක දිනද? මේ ආරම්භක දින. එතකොට සමීකරණ ලියා ගන්න. උත්තරය හදලා ඇති මං හිතන්නේ නේ. කට්ටිය ඕනම ව්‍යාපාරයක වත්කම් සමානයි අයිතිකරුවෝ දාපු සල්ලි නොහොත් හිමිකම් වලට සහ පිටත පාර්ශ්ව වලින් ගත්ත ණය නොහොත් වගකීම් වලට. හරිද? දැන් බලන්න පළවෙනිද මොකද්ද වෙලා තියෙන්නේ? රුපියල් ලක්ෂ 10ක් වටිනා වගාවට සුදුසු ඉඩම දාලු ව්‍යාපාරෙට. මට කියන්න ඉඩමක් ආවා ව්‍යාපාරෙට රුපියල් 1000කින් ඉඩම් වැඩි වුණා. කවුද දැම්මේ ව්‍යාපාරෙට ඉඩම? ණයට ගත්තද අයිතිකරුද? අයිතිකරු දාපු නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 1000කින්. හරිද? ඊළඟ ආරම්භ කරන ලදී චානක රුපියල් ලක්ෂ 5ක් ප්‍රාග්ධනය ලෙස යොදවන ලදී. චානක සල්ලි දීලා. එතකොට ඔන්න ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි වැඩි වුණා ලක්ෂ 5ක්. කවුද දීලා තියෙන්නේ? අයිතිකරු. එහෙනම් අයිතිකරුවන්ගේ හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 5ක්. තේරුණාද කතාව? හරි. 3.1 මාර්තු මාසයේ 5ට ගනුදෙනු වුණා කියලා දීලා තියෙන්නේ. එතකොට පුතා අපේ ආරම්භක දින බවට පත් වෙන්නේ මෙච්චරයි. 3.1 ව්‍යාපාරයේ ආරම්භක ගිණුම් කරන සමීකරණය වෙන්නේ මෙච්චරයි. හොඳයි. ඉතුරු ගනුදෙනු බලපාන්නේ නැහැ ගිණුම් කරන සමීකරණ. ඔයාලා උත්තරේ විදිහට ලියන්න ඕනේ ව්‍යාපාරයේ වත්කම් තියෙනවා 1500ක්. ඒ ඔක්කොම දීලා තියෙන්නේ කවුද? අයිතිකරු. ඒ ඔක්කොම දීලා තියෙන අයිතිකරු මේ. පිටත පාර්ශ්ව වලින් රුපියලක්වත් අරගෙන නැහැ. ඔයාලා දැන් තේරෙන්න ඕනේ සමීකරණය. ව්‍යාපාරික වත්කම් සහ ඒවා බී කරන ලද පාර්ශ්ව අතර ඇති සම්බන්ධතාවයට කියනවා ගිණුම් කරන සමීකරණය. මේ ගිණුම් කරන සමීකරණයට අනුව පිටත පාර්ශ්ව වලින් ණයට ඉල්ලගෙන නැහැ. අයිතිකරු දාලා තියෙන්නේ. වෙන ප්‍රකාරයක්. 1500 සමාන 1500. ඇයි සර් අර ගනුදෙනු ටික එන්නේ නැත්තේ? බල සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සර් අර ගනුදෙනු ටික එන්නේ නැත්තේ? 3.1 දරුවෝ ව්‍යාපාරේ වෙලා තියෙන ගනුදෙනුව මෙච්චරයි. අනිත් ගනුදෙනු වෙලා තියෙන්නේ මාර්තු මාසය තුල. ඉතුරු දවස් 30 ඇතුලේ තමයි අනිත් ගනුදෙනු වෙලා කියලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගනුදෙනු මේකට දාන්නේ නැහැ. මේ පළවෙනි ආරම්භක දිනට. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේ.
6. මෙම ව්‍යාපාරයේ භාවිතා කළ යුතු මූලික ස්ථාන පොත් දෙකක් සටහන් කරන්නද. අන්න පුළුවන් නම් බලන්න කියපන්. මූලික සටහන් පොත් දෙකක්. ඒකේ ඒකේ දීලා තියෙන මේ ප්‍රශ්නේ මම අහනකම් තමයි හිටියේ. 3යි 1 කියලා තමයි දීලා තියෙන්නේ. හැබැයි ඊට උඩින් දීලා බලන්න. මාර්තු මාසයේ පහත ගන්දර සිදුවිය කියලා තියෙන්නේ. හරිද? මාර්තු මාසයේ කන්දර සිදු වුණා කියලා තියෙන්නේ. එතකොට අපිට 3යි 1 දින දීලා තිබ්බට 3යි 1 ඇතුලේ නෙමෙයි වෙලා තියෙන්නේ. ඔය 3යි 1කින් පටන් ගත්ත දින ටිකේ පල්ලෙහාට වෙලා තියෙන්නේ. තේරුණානේ? මේක පේපරේ මෙච්චර මේ සංකීර්ණ කරන්නේ නැහැ උඹලට. හරිද? පේපරේ දෙනකොට දෙනවා පැහැදිලිව දින ටිකත් එක්කම. මේ ඒක නිසා එච්චර ලොකුට හිතන්න එපා. මෙතන උඩ කියලා තියෙනවා මාර්තු මාසය තුල සිද්ධ වෙච්ච කන්දර ටික පහත දැක්වේ කියලා. එතකොට අපිට උපකල්පනය කරන්න වෙනවා. ඉඩම් හදලා, බිත්තර වීගනල්ලා, කොම්පෝස්ට් පොර ගාන ශ්‍රමිකයන් සඳහා ගෙවලා, රසායනික ද්‍රව්‍ය සඳහා ගෙවන එක කරලා තියෙන්නේ මාර්තු මාසයේ ඇතුලේ. තේරුණානේ? 3යි 1 වෙලා තියෙන අර සල්ලිදාපික විතරයි. තේරුණාද කතාව? හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේ. බලන්න ඊළඟ ප්‍රශ්නේ. මම ඒ උඹලගෙන් ඇහුවා. දෙකේ උත්තරේ මොකක්ද? ඇල්මැති පාර්ශ්ව දෙකක් එකතරුව අහන්නේ මේ. අනිත් අය මට උත්තරේ කියන්න ඕනේ. 6ට මට උත්තරේ කියන්න කිව්වම ආනික. කවුද අද දිනේ දෙවන ජයග්‍රාහකය? මලින්දු මම පන්ති අල්ල ගන්නවා. කවුද කියපන් බලන්න. ශක්තියින් දෙකක්. ආලේවිකරණ උපාධියයි ඊටමක් පැවතීමයි නේද? ආලේවිකරණ උපාධිය සහ ඊටමක් පැවතීම. දිදුළු උට සනීපද දිදුළට? ඊ උණ හැදෙල් තිබ්බනේ උට. කියපන් මට කවුදුකින් ඇහුවා මම උත්තරේ. කවුද පසන්? මට කියන්න මූලික ස්ථාන පොත් දෙකක්. හරි මුදල් පොත එකක්. ඒක පුළුවන් නේ බං ඕන බල්ලෙකුට. කියපන් අනිත් එක මොකක්ද? අනිත් එක මොකක්ද? මේකේ තියෙනවා තව එකක්. ඔක තියෙනවා අනිත් උන් කියවල පොඩ්ඩක් බලපන් තියෙනවද කියලා. මෙරුවොත් එක බෑනේ මම මෙරුව ඇවිල්ලා මේක. බලපන් මොකක්ද තියෙන්නේ කියලා. මුදල් පොතයි තව මොකක්ද තියෙන්නේ? මූලික ස්ථාන පොත් දෙකක්. වෙන එකක් නෑ බං. මමත් බැලුවා මේකේ නෑ. උඹලට පේනවද වෙන එකක් තියෙන උත්තර පොඩ බලපන්. දේශීය හාල් හදනවලු. ලිකලාපිය දේශීය හාල් නම් ආරම්භ කළාලු. ජානක ලක්ෂ 5ක් පාක් දෙන දැම්මනු සල්ලි වාපු නිසා ඒක එන්න ඕන මුදල් පොත හරහා. ව්‍යාපාරයක භාවිතා කිරීමේ චේතනාවෙන් ප්‍රාර්ථනය දානවා. එතකොට එන්න ඕන පොදු ජීවලයට. උත්තරේ ලියන්න අනිත් පොදු ජීවලනේ කියලා එනවා. පොරතරස් කිරීම ඉදම්. අර උඩ තියෙන ඉඩම එන්න ඕන පොදු ජීවලය. අර ව්‍යාපාරයේ භාවිතා කිරීම සඳහා ගෙදර තිබුණු එකක් නේ දීලා තියෙන්නේ පුතා. එතකොට ඒක දාන්න වෙන්නේ අපට පොදු ජීවලයට. හරිනේ? පොදු ජීවලයට. අර ලක්ෂ 10ක් වටනා වගාවට සුදුසු ඉඩම ඒක දීලා තියෙන්නේ ව්‍යාපාරික ගෙදර තිබුණු ඉඩමක් ව්‍යාපාරයේ භාවිතය සඳහා දීලා. එතකොට ව්‍යාපාරයේ භාවිත සඳහා වත්කම් අරගෙන තියෙනවා. අයිතිකරු යොදවපු දේවල් ඒක පොදු ජීවලයට දානවා. එතකොට මුදල් පොත සහ පොදු ජීවලය තමයි උත්තරේ. හරි. 7. 2023 මාර්තු මාසය සඳහා මුදල් පොත පිළිලක් කර මුදල් ශේෂය ගණනය කරන්න. හදන්න ගන්න. මම හදන්නේ නැහැ මුදල් පොත. මම දැන් කලින් ගානේ හදලා පෙන්නෝනේ. මම කිව්වා උඹලට මුදල් පොත හදනවා නම් ගානේ කොහෙන්ද පටන් ගන්න ඕනේ? මුදල් පොත හදනවා නම් ගානේ මුල ඉඳලා පටන් ගන්න ඕනේ උඩ ඉඳලා. හොඳේ. ඒක නිසා උඹලාගෙන් දැන් මේකේ මුදල් පොත ඉල්ලලා නෙයි.
එතකොට ටී ගිණුම් ගහ ගහ මැරෙන්න හදන්න එපා. ගහපන් මුදල් පොත. එතකොට දිනය ලදුපත් අංකය. මේක වට්ටම් තිබ්බේ නෑනේ බං. විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය ඊට පස්සේ වවුචර් අංකය විස්තරය සංගල පිටුව වටිනාකම. මුදල් පොත. මුදල් පොත ඉල්ලපු නිසා තමයි මෙහෙම ගහන්නේ. මුදල් ශේෂය ඉල්ලන නම් ටී ගිණුම ගැහුවම ඇති. දිනය ලදුපත් අංකය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය වවුචර් අංකය විස්තරය සංගල පිටුව වටිනාකම. මුදල් පොත මම ගාන හදන්නේ නෑ. කරුණා කරලා ඒ ගිණුම ගැහුවොත් වැරදි. හොඳයි. ඒකට හේතුව තමයි මෙතන ඉල්ලලා තියෙනවා මුදල් පොත පිළියෙල කරන්න කියලා. ඒතකොට මුදල් පොත තමයි අපිට හදන්න වෙන්නේ. ඒක තේරුම් ගන්න. මුදල් ශේෂය ඉල්ලන නම් දරුවනේ ඕනම මුලක් කරලා මුදල් ශේෂය ලිව්වට පස්සේ උත්තරේ දෙනවා. ලකුණු දෙනවා උත්තරේට. හැබැයි මුදල් පොත හදපන් කියලා තියෙනවා නම් උඹලට සිද්ධ වෙනවා මුදල් පොතට ඉඩ වෙන් කරන්න මේ වගේ. තේරුණානේ? ටී ගිණුම හදන්න ඕනේ මුදල් ශේෂය ඉල්ලලා නම්. ඒතකොට ඕන එකක් නෙවෙයි. ටී ගිණුම ගැහුවත් එකයි නිකන් ගණන් කරලා අරගත්තත් එකයි මුදල් ශේෂය දෙනවා නම් එච්චරයි. හැබැයි මුදල් පොත ඉල්ලලා නම් උඹලට සිද්ධ වෙනවා මුදල් පොත හදන්න. ගාන හදලා මට මුදල් පොතේ ශේෂය දාන්න ඉක්මනට. විනාඩි දෙන්නම් 5. ඉක්මනට බලන්න ගානේ උදේ ඉඳලා මොනවද මුදල් ගන්න දෙනු කියලා බලලා සල්ලි වැඩි වෙනවා නම් හරට සල්ලි ගෙවල නම් බැලට දාන්න. පාරසිය 31යි. කොහොනිට උත්තර දාන්න ඉක්මනට? විදුර ගන්න හැදුවද? දිනොලි මල්චා මල්චා ඉසිදිසිනි ගාන හදලාද? ධනුජි වෙනුෂි ගාන හදලාද ඉන්නේ ඔය? මෙහෙන් රචක කොතු වගේ නම් සල්ලිනු චලිනු මේ EAB දෙනුවන් කියලා කියන්නේ මේ තංගල දරුවද? ඉරිද උගන්නන්නේ කොහෙද බං? ඉරිද වැඩක් තියනවා දන්නේ නැද්ද ඔබ?
බිරිඳ උගන්වන්නේ නැහැ. උඩ ඉඳලා පටන් ගන්න ඕනේ බලන්න කියලා තියෙන්නේ. ලක්ෂ 10ක් වටිනා වගාවට සුදුසු ඉඩම. practice. හරි බලන්න. වගාවට සුදුසු ඉඩම. මුදල් පොතට දානවද නැද්ද? සර් වගාවට ගත්ත ඉඩම ලාච්චුවට දානවද කියලාද ඔය අහන්නේ කියලා තමයි උඹලට අහනවා. වගාවට සුදුසු ඉඩම පුතා ලාච්චුවට දාන්න බෑ. ඒක ඉඩම්. ලාච්චුවට එන්නේ නැහැ. ඒ ලක්ෂය 10 එන්නේ නැහැ. ඊට පස්සේ චානුක ලක්ෂ 5ක් ප්‍රාග්ධන ලෙස යොදවලා. එහෙනම් අන්න සල්ලි වැටුණ ලාච්චුවට ලක්ෂ 5ක් විස්තරයට දානවා ප්‍රාග්ධනය. 3.1 සල්ලි දාලා ලාච්චුවට සල්ලි වැටුණ ලක්ෂ 5ක්. ඊට පස්සේ අන්න ගනුදෙනු ටික තියෙනවා මාසෙ තුල වෙච්ච ඉඩම සකස් කිරීමට 125ක් දීලා සල්ලි. දැර කරනවා එන්නම් සල්ලි දුන්න නිසා ඉඩම හේතුව වැඩක් නැහැ. ඉඩම සකස් කිරීම ඉඩම ඕන එකක්. 3.1 ඊට පස්සේ විතර වී 50000ක් කියලා සල්ලි. දුන්නනම් පුතා විතර වී සල්ලි දුන්නනම් බැලට. පොහොර සඳහා 50000යි. පොහොර 3.1 ශ්‍රමිකයන්ට 18යි. වැටුප ගෙවලා තියෙනවා 18ක්. වැටුප 3.1 කෘෂි රසායනික 25000යි. රසායන 3.1 සල්ලි දීලා. එච්චරයි. බලන්න අර පැත්තේ එකතුව ලක්ෂ 5කි ලැබීම් වල ඒක අරගෙන එනවා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ලක්ෂ 5කි. බලන්න ගේම් වල එකතු 5යි 10යි 18න් 8 උඹලට පේන්නේ නැහැ නේ. මෙතන ලියන්න ලක්ෂ 5 පේනවනේ. ඉතින් යටින් ලියන්නම් අඩු පැත්ත එකතු 5යි 18න් 8 එකක් ඉතුරුයි 3යි 8යි 13යි 14යි 16න් 6 එකක් ඉතුරුයි 2යි. අපට එනවා පහළට ගෙන අවශේෂය 10න් 8ක් ගියම් 2යි 9න් 6ක් ගියම් 3යි 232යි. දාලා තියෙනවද? මට වැරදුනද ඔබට වැරදුනේ? ඔබට බලපන්. ඊටම දැන් මෙන්න ලක්ෂ 5යි සල්ලි දාලා තිබ්බේ. සකස් කරන්න 125යි, විතර වේ 50යි, 175යි, දෙන්න 50යි, 125යි, 125යි 250යි, 268යි. 500 268ක් ගියා. 270 ඔව් හරි 232යි. 232 තමයි. එහෙනම් දාන්න පුතා ශේෂය පහලට ගෙනාවා 232යි. ඒක අරගෙන යන්න මෙතෙන්ට ගිනුම ඉල්ලපු නිසා නැත්නම් මුදල් පොත ඉල්ලපු නිසා යටින් ලියන්න ඕනේ. මම මෙතන ලියන්නම් 232යි ශේෂය ඉහළට ගෙනාවා. පේනවනේ 232යි. පහළට ගෙනා ශේෂයයි ඉහළට ගෙනා ශේෂයයි ලියන්න ඕනේ. සම්පූර්ණ ලකුණු දෙකක්. කොහෙද වැරදුනේ කියපන් දැන් මේ උඩ 282ක් ආපුන්ට. 432ක් ආවේ කොහොමද? මේක අමාරු මුකුත් තිබෙන්නේ නැහැ නේ. ඇත්තේ බුතේ මාත් 300ටපත් දවසෙන් මම ගණන් පන්ති වල ඉන්නේ. අපි නම් තව ගමුකුත් නෑ අපට අමතක වෙනවා හරි වෙන්නේ. එකතු කිරීම අඩු කිරීම වල වැරදි. එතනනේ මගන්න මකන්න ඕනේ එකම ප්‍රශ්න බලමු. බලන්න. 8 2023 3.1 දින ප්‍රාග්ධනය ලෙස ඉඩමක් යෙදවීමට දාලා දිත්ත ස්ථාන වටනවා. මයික් ඔන් කරපම් වහාම ක්‍රියාත්මක කරන පරිදි ඔන් කරේ නැතිවොත් බලපෑම් කරන එක.
කවුමද? මේ මිද්දේනි කවුමද ඉන්නේ? කියන්න දරුවෝ 8 වෙනි උත්තරේ. එක්කෝ chat එකට දාන්න එක්කෝ කියන්න. කවුමද? දරුවෝ නින්ද ගිහලා 8 වෙනි ප්‍රශ්නේ උත්තරය අහන්නේ. මුදල් හර එක්කෝ ඉඩමක් දාලා තියෙන්නේ. ව්‍යාපාර ප්‍රාග්ධනයේසේ ඉඩමක් දාලා. මොකද්ද වෙන්නේ එතකොට? ලාච්චුවට වැටෙනවයි එහෙනම් වැටෙන්නේ බෑ. මෙතන වැටලා ලාච්චුවට ගන්න. මොකද්ද දිස්නා? ඉස්සරහට තමයි ව්‍යාපාරයට ඉඩමක් දීපු නිසා ව්‍යාපාරී ඉඩම් වැඩි වෙනකොට ඉඩම් ගිණුම අර ලක්ෂ 10යි 10යි මේ දාලා තියෙන කවුද? අයිතිකරු දාපු නිසා උගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඌ දාපු සල්ලි වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධන බැල රුපියල් 10. මෙන්න මේ උත්තරේ. නේද? ව්‍යාපාර ඉඩමක් යෙදුවා. එතකොට ව්‍යාපාර ඉඩම් වැඩි වෙන නිසා ඉඩම් ගිණුම හර 10යි. ප්‍රාග්ධනය වැඩි වෙන නිසා ප්‍රාග්ධන බැල 10යි. හරි? ඊට පස්සේ 9 මෙම ව්‍යාපාරයේ සතු ජංගම නොවනවත්කමක් වටිනාකම් සහිතව දක්වන්නට. මොකද්ද? ජංගම නොවනවත්කම වටිනාකම් සහිතව. කියන බණ උත්තර දාන්න බලන්න. මොනවද උත්තර? ජංගම නොවනවත්කමක් වටිනාකම් සහිතව. මොනවද උත්තර? උත්තර දාන්න ඉක්මනට. උත්තර දාන්න. මම ප්‍රයිවට් එකක් දාපන් උත්තරේ වැරදුනට කවන්නේ. ඉඩම් ලක්ෂ 10යි. ජංගම නොවනවත්කම වෙන්නේ ඉඩම් රුපියල් ලක්ෂ 10යි. හරි? එච්චරයි තියෙන ජංගම නොවනවත්කම. ජංගමවත්කම කීයද? ව්‍යාපාරයේ ජංගමවත්කමක් අහලා තිබ්බනම් කීයද ලියන්නේ? ඔබට මුදල් ගිණුම ඇවිල්ලා තිබ්බනේ කීයද? මුදල් ගිණුම ආවේ 232ක්. අන්න ඒක තමයි ජංගමවත්කම වෙන්නේ. හොඳයි. ජංගමවත්කමක් අහලා තිබ්බනේ. හැබැයි මෙතන ජංගම නොවන අහලා තියෙන්නේ. එහෙනම් එතන අර දාලා තියෙන ඉඩම තමයි උත්තරේ වෙන්නේ. හරි. ඊළඟට මෙම ව්‍යාපාරයේ හිමිකම අඩුවීමට අදාළ ගනුදෙනු දෙකක් වටිනාකම් සහිතව. මට කියපන්කෝ හිමිකම වෙනස් වෙන්න බලපාන සාධක 4යි. එකක් තමයි හිමිකම කියලා කියන්නේ මොකද්ද කියලා කල්පනා කරපන් ඉස්සෙල්ලා. අයිතිකරුවන් ව්‍යාපාරයේ වත්කම් බිහි කරන්න ලබා දුන්නු දායකත්වය. එහෙම නැත්නම් ව්‍යාපාරයේ වත්කම් වලින් ඇත්තටම අයිතිකරුවන්ට කීයක් තියෙනවද කියලා. තියෙන වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ අපිට එනවා උත්තරේ සුද්ධ වත්කම් නොහොත් හිමිකම්. එහෙනම් අයිතිකරුවෝ දීපු දේවල්. ඒ දේවල් වෙනස් වෙන බලපාන සාධක 4යි. අතිරේක ප්‍රාග්ධනය දැම්මොතින් අයිතිකරු සල්ලි දාන නිසා වත්කම් උගේ හිමිකම වැඩි වෙනවා. ආදායමක් වුණොත් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය නිසා ආදායමක් ඇති වුණොත් එහෙම අන්න අයිතිකරුවන්ගේ හිමිකම වැඩි වෙනවා. එහෙනම් හිමිකම් වැඩි වෙන සාධක දෙක හරි. හිමිකම අඩු වෙන්නේ දරුවෝ ගැනෙලි. අයිතිකරු අර ව්‍යාපාරයට දුන්නු දේවල් ආයේ ගෙදර රන් යන්න ගත්තොත් ඒවට කියනවා අපි ගැනෙලි කියලා. එතකොට අයිතිකරුවන්ගේ හිමිකම අඩු වෙනවා. හරිද?
ඊට පස්සේ වියදම් නිසා හිමිකම අඩු වෙනවා. මෙතන අපිට ගැන්ලි ගැන කතාවක් නැහැ. වියදම් විතරයි දීලා තිබුණේ. එහෙනම් බිත්තර වී සඳහා 50000, ඉඩම සකස් කිරීම 1,25,000, කොම්පෝස්ට් පොහොර 50000, ශ්‍රමිකයන් සඳහා ගෙවීම 18000, කාබනික් කෘෂි රසායනික රුපියල් 25000. මේ දේවල් වලින් ඕනෑම දෙකකට ලකුණු තියෙනවා. තේරුණාද? පැහැදිලි? හරි. අපි ලබන සතියේ සාකච්ඡා කරනවා 37 පිටුවේ ගාන. ලබන සතිය අපි සාකච්ඡා කරන්නේ 37 පිටුවේ ගාන. වයඹ පළාත් පේපරේ පළවෙනි ප්‍රශ්නේ. වයඹ පළාත් පේපරේ පළවෙනි ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරන්නේ. හරිද? ඊට අමතරව මුල තිබ්බ වයඹ පළාත් 2023 පස්වෙනි පිටුව. එතකොට වෙනවා. දෙන්නේ පස්වෙනි පිටුව. පස්වෙනි පිටුවේ තියෙනවා 2023-24 පළවෙනි ප්‍රශ්නයක් සාකච්ඡා කරා. 37 වෙනි පිටුව සහ අද මම කිව්වා 37 පිටුවේ සහ පස්වෙනි පිටුවේ තියෙන වයඹ පළාත් පේපර් දෙකේ පළවෙනි ප්‍රශ්න දෙක තමයි අපි ලබන සතියේ සාකච්ඡා කරන්නේ. හැමෝටම පන්ති ඉවරයි. අපි මේ